අද මම ඕගලන්ට කියලා දෙනවා ඊටාම රසවත් මෙන්ම ප්‍රයෝජනවත් රෙසිපි එකක් අලු කෙසෙල් මෝජුව. මෙන්න මේ විදිහට බෝතල් කරලා තියාගන්නත් පුළුවන්. අද මම මේ ඉදිරිපත් කරන අලු කෙසෙල් මෝජු රෙසිපි එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. මෙතන තියෙනවා අලු කෙසෙල් ග්‍රෑම් 500ක්. පොතු ඇරලා මෙන්න මේ වගේ තීරු වලට අලු කෙසෙල් ටික කපා ගන්න. ලුණු එකතු කරගන්නත් එපා, කහ එකතු කරගන්නත් එපා. තෙල් ටිකක් රත් වෙන්න තියලා අලු කෙසෙල් පෙති ටික මෙන්න මේ වගේ ගෝල්ඩන් කලර් එකක් වෙනකම් බෙද ගන්න ඕනේ. මම තෙල් වලට පමණක් ලුණු තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. අලු කෙසෙල් ග්‍රෑම් 500ටම මේ එකතු කරගත්ත ලුණු තේ හැඳි භාගය හොඳටම ඇති. මෙන්න මේ වගේ ලස්සනට කර වෙන්නේ නැතුව ගානට අලු කෙසෙල් පෙති ටික බෙද ගන්න. තවත් භාජනයක් ලිප තියාගන්න පොල් තෙල් මේසෙන් දෙකක් දාගන්න. ඒකට අබ තේ හැඳි භාගයයි ඉඟුරු සුදු ලුණු පේස්ට් එකේ තේ හැඳි එකයි ලොකු ලුණු ගෙඩියක් හීනියට කපලා. දැන් මේ ඔක්කොම රන්වන් පාට වෙනකම් බෙද ගන්න. ඇත්තට මේ අලු කෙසෙල් මෝජුව හරිම ලේසි, හරිම රසවත්. කාර්යබහුල ගෘහණියන්ට මේ රෙසිපි එක හරිම ප්‍රයෝජනවත්. එකතු කරගන්න කරාබුනටි 3යි, එනසාල් 2යි, මිරිස් කුඩු තේ හැඳි 1යි, තුනපහ තේ හැඳි 1යි, ගම්මිරිස් ඇට තේ හැඳි 1යි, සීනි තේ හැඳි 3යි. ඔයා කැමති නම් සීනි ප්‍රමාණය අඩු කරගන්නත් පුළුවන්. ලුණු තේ හැඳි භාගයයි. දැන් මේ ටික ඔක්කොම ඔයාගේ බ්ලෙන්ඩරේ තියෙන පොඩිම කප් එකට එකතු කරගන්න. එකතු කරගන්න සෝයා සෝස් මේස් හැඳි 1යි, තක්කාලි සෝස් මේස් හැඳි 2යි. දැන් මේ ටික හොඳට ක්‍රීම් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ ගාන වෙනකම් බ්ලෙන්ඩ් කරගන්න. අපි ඉතුරු කරගත්ත තෙල් ටික ආයෙත් රත් කරගෙන ඒකට එකතු කරගන්න උම්බලකඩ මේස් හැඳි 2ක්. බත් මුලකට, කහ බතකට ඕනම උත්සව අවස්ථාවකට මේ අලු කෙසෙල් මෝජු හොඳට ගැලපෙනවා. ඔයා කැමති ප්‍රමාණයක් කරපිංචා එකතු කරගන්න. අද අපේ ගෙදර කරපිංචා ඉච්චර නැහැ. කරපිංචා ටික ලස්සනට බැදුනට පස්සේ ඔයා හදාගත්ත පේස්ට් ටික තියෙනවානේ. ඒක තෙලට එකතු කරගන්න. මේ වගේ මෝජුවක් හදලා ඔයාට මාස 2ක් වුණත් තියාගන්න පුළුවන්. දැන් මේක විනාඩි 2ක් හොඳට කුක් කරගන්න. විනාඩි 2කට පස්සේ අපි බැදගත්ත අලු කෙසෙල් පෙති ටික එකතු කරගන්නවා. හැම කෑල්ලකටම හොඳට තැවරෙන විදිහට මෙන්න මේ විදිහට කවලම් කරගන්න. මාස 2ක් වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව මේ අලු කෙසෙල් මෝජුව පාවිච්චි කරන්න පුළුවන්. හොඳට තැවරුණාට පස්සේ අපි මෙන්න මේ වගේ පියනින් වහලා විනාඩි 5ක් ලිපණි වල තියන්න. විනාඩි 5කට පස්සේ තමයි මේ තියෙන්නේ අපේ අලු කෙසෙල් මෝජුව. ඔයා මේ කෑල්ලක් කාලා බලන්නකෝ, හරිම රසයි. බෝතල් නිවැරදිව ජීවාණුවර්ණය කරන ආකාරයේ මගේ රෙසිපි එකක් තියෙනවා. මම ඒක ලින්ක් එක දාන්නම්. ඊට පස්සේ නිවාගත්ත මෝජුව චුට්ට මෙන්න මේ වගේ ඇතුළට දාන්න. දාලා පියනින් වහන්න. එහෙනම් තවත් අලුත් ප්‍රයෝජනවත් රෙසිපි එකක් කරන් මම ආයෙත් එන්නම්කෝ. සුබ දවසක්. ආයුබෝ වේවා.